පියාට එල්ල කළ වෙඩි පහරක් වැදී ජීවිතයෙන් සමුගත් පාසල් දරුවෙකු පිළිබඳව අතිශය කනකාටුදායක පුවතක් වීරකටිය ප්‍රදේශයෙන් එදා අනාවරණය වුණා. ඒ වන විට එම දරුවා 14 වන වියේ පසු වූ බවද හෙළි වුණා. මේ හා සමානවම පියාට ලැබූ වෙඩි පහරකින් පාසල් සිසුවෙක් ජීවිතයෙන් සමුගත් පුවතක් 1971 වසරේදී අනාවරණය වුණා. රබුක්කන කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ෂෙල්ටන් නම් එම දරුවා මරණයට පත්ව තිබුණේ පියාට එල්ල කළ වෙඩි පහරක් දරුවාගේ පපුවට වැදීම නිසායි. ඒ වන විට 7 හැවිරි දිවයේ පසු ඔහු සිව්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියා. 5 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා වූ ෂෙල්ටන් පියාගේ දැඩි ආදරය ලබමින් සිටියේ. ෂෙල්ටන්ගේ පියා කෙත්වතු කිහිපයක්, මෝටර් රථයක් සහ ට්‍රක් රථයක්ද හිමිව සිටි අයෙකු වුණා. ප්‍රදේශයේ නිවාස අතරින් ඔහුගේ නිවස ප්‍රදේශයේ කැපී පෙනුණු නිවසක්ද වුණා. ඔහු බලාපොරොත්තු නොවූ ඉරණමකට ගොදුරු වූයේ 1971 වසරේදී. එදා 1971 අප්‍රේල් 9 වෙනිදායි. ඒ වන විට රටේ පැවති අර්බුදකාරී තත්ත්වය නිසා ඇඳුරු නීතියද ක්‍රියාත්මක වෙමින් තිබ්බා. නිවසේ ආලින්දයේ සිටි ෂෙල්ටන්ගේ පියා තම පුත්‍රයා ඔහු අසලට ගෙන සිටියා. එක්වරම මහ හඬක් නගමින් වෙඩි ප්‍රහාරයක් නිවසට එල්ල වුණා. නිවසේ සිටි අයගේ කෑගැසීමත් සමග ෂෙල්ටන් දරුවාටද වෙඩි වැදී බිම වැටුණා. පියාටද දරුණු ලෙස තුවාල සිදු වුණා. ෂෙල්ටන්ට වැදුණු වෙඩි උණ්ඩේ ඔහුගේ පපුවට එල්ල වීම නිසා එම ස්ථානයේදීම ඔහු මරණයට පත් වුණා. පියා සුවය ලබා නිවසට පැමිණීමෙන් පසු සුළු කොලකට පසු ඔහුද මරණයට පත් වුණා. රටේ පැවති තත්ත්වය නිසා ෂෙල්ටන්ගේ මරණ පරීක්ෂණය පැවැත්වීමටද ඒ අවස්ථාවේ අපහසු වුණා. සිරුර නිවස පිහිටි ගිවත්තේම භූමි දානය කෙරුණා. සති ගණනකට පසු සිරුර ගොඩගෙන මරණ පරීක්ෂණයක් සිදු කෙරුණා. එහිදී හෙළි වූයේ ෂෙල්ටන් දරුවාගේ පපුවට ඇතුළු වූ වෙඩි උණ්ඩයක් හදවතද සිදුරු කරමින් පිටපැත්තෙන් පසාරු වී තිබීම නිසා මරණය සිදු වී ඇති බවයි. ෂෙල්ටන්ගේ අකල් මරණය ගැන පවුලේ සියලු දෙනාටම දැරිය නොහැකි වේදනාවක් ඇති වුණා. දැඩි ලෙස ශෝකයට පත් වූ සොයුරු සොයුරියන් අතරින් තම මල්ලී සමග එකට පාසල් ගිය ඔහුගේ අක්කාට ඒ දරා ගැනීම අපහසු වුණා. තම මල්ලි ගැන සිහිවන මොහොතක් පාසා ඇය බලවත්සේ දුක් වුණා. ඒ වන විට දැලිවල පාසලේ ඉගෙනුම ලැබූ ෂෙල්ටන්ගේ මරණය පිළිබඳව සිසු දරුවන් මෙන්ම ගුරු පිරිසද බලවත් ලෙස කනකාටුවට පත්ව සිටියා. ෂෙල්ටන්ට පින් පිණිස දානමේ පින්කම්ද නොඅඩුව සිදු කෙරුණා. ෂෙල්ටන් මරණයට පත් වී මාස 15ක් ගත වී තිබුණා. එවකට වී අලවි මණ්ඩලයේ සේවය කළ ගුණසේකර මහතාගේ බිරිඳ වූ බණ්ඩාර මැණිකේ මහත්මිය තම දරුවා බිහි කිරීමට පොල්ගහවෙල රජයේ රෝහලට ඇතුළත් වූවා. 1972 ජූලි 8 වෙනිදා බිහි කළ එම දරුවාට වසන්ත යනුවෙන් නම් තැබ්බා. ඊට හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් උපත ලැබූ වසන්තගේ පපුවේ උපන් ලපයක් පිහිටා තිබුණා. අන් දරුවන්ට වඩා වසන්ත තුළින් බුද්ධිමත් බවක් දක්නට ලැබුණා. බහ තෝරණ වේට පැමිණි සිටි වසන්ත නිතර එම නිවසේ පැදුරුවල වී වේලෙන අයුරු නැරඹමින් සිටිනු මව දුටුවා. දින කිහිපයක් වී වේලෙන දෙස බලා සිටි වසන්ත කිසිවක් ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා බවක් මව දුටුවා. මාස කිහිපයක් ගත වුණා. වසන්තට යන්තම් වචන ගලපා කතා කිරීමේ හැකියාවක් ලැබුණා. දිනක් වසන්තගේ මව පැදුරේ දමා තිබූ වී ගෝණියකට දමා ඒ කෙටීම සඳහා හිස මතට ගත්තා. ඒ දුටු ඔහු අපේ තාත්තා නම් වී ගෙනියන්නේ කාර්යකීයයි එක්වරම පැවසුවා. තම පුත්‍රයාගේ මෙම කතාව මවගේ පුදුමයට හේතු වුණා. ඇය තම සැමියාටද ඒ බව හෙළි කළා. තවත් දිනක් වසන්තගේ මව පොල්ලත්තක් වියනු බලා සිට අපේ අම්මා නම් පොල්ලතු වියන්නේ නෑ යයි කීවා. තම පුත්‍රයා කිසියම් තොරතුරක් හෙළි කරන බව දෙමව්පියන්ට අවබෝධ වුණා. දරුවාගේ ප්‍රකාශ පිළිබඳව ඔහු උනන්දු වුණා. වසන්තගේ සොයුරාද තම මල්ලිගෙන් විමසීමක් කළා. මල්ලි කොහෙද හිටියේ? දිනක් වසන්තගේ සොයුරා ප්‍රශ්න කළා. වල්පොලේයයි වසන්ත එක්වරම් ප්‍රකාශ කළා. අනතුරුව පියාගේ නමත් පෙර භවයේ තොරතුරුත් හෙළි කරන්නට වුණා. පියාට කාර්යයක් සහ ට්‍රැක්ටරයක් තිබූ බවත් තම පියා වී කෙටීම සඳහා ගෝණිය කාර්යය ගෙන යන බවත් ඔහු නිතර පැවසුවා. කිසිවක ඔහුගෙන් විමසීමක් නොකළද වසන්ත තම පෙර භව ජීවිත තොරතුරු වරින් වර හෙළි කරන්නට වුණා. හැන්දෑවේ 6ට විතර අපිට වෙඩි තිබ්බා. මගේ පපුවට වෙඩි වැදුනා. තාත්තගේ කකුලටත් වෙඩි වැදුනා යයි ඔහු කීවා. වසන්ත හෙළි කළ තොරතුරු ඒ වන විට ප්‍රදේශයේද පැතිර ගොස් තිබුණා. ඒත් ඒ පිළිබඳව පැමිණ තොරතුරු ඇසීමට කිසිවෙක් නොපැමිණියා. පියා ඒ පිළිබඳ විමසීම් කිරීම ගැන කැමැත්තක් නොදැක්වීම ඊට හේතුව විය. ඒත් මේගේ ෂෙල්ටන් පිළිබඳව වසන්ත හෙළි කරන්නේ යයි ෂෙල්ටන්ගේ සොයුරියට දැනගන්නට ලැබුණා. දිනක් ඇය වසන්තගේ නිවස වෙත ගියා.
පුතාව බලන්න කවුද ඇවිත් යයි වසන්තගේ මව නිවස තුල සිටම පැවසුවා. වහා නිවසේ ආලින්දයට පැමිණ ඔහු ඇය දෙස බලා සිටියා. මාව අඳුනනවාද යයි ෂෙල්ටන්ගේ සොයුරිය වසන්තගෙන් විමසුවා. ආනේ ඔයා දැන් හරි ලොකුයිනේ යයි ඇයට නම කියා කතා කිරීමට වසන්තට හැකි වුණා. ඉන් අනතුරුව වසන්තට සිය පෙරබව නිවස වෙත යාමටද අවස්ථාව ලැබුණා. එදා වසන්ත පෙරබව නිවසට යාමේදී නිවැරදිව නිවස සොයාගේ අන්දම වසන්තගේ මවටද අතිශය පුදුමයට කරුණක් වුණා. වසන්තගේ මෙම පෙරබව සිදුවීම් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව ලැබුණා. අනතුරුව ඇමරිකාවේ ටර්සීනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ද පරීක්ෂණයක නිරත වුණා. එදා වසන්ත සිය පෙරබව තොරතුරු පටිගත කිරීමකටද ලක් කළා. එහි පටිගත වී අයුරින්ම පෙරබවේදී වෙඩිබෙදීම් පිළිබඳ විමසීමට ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු එදා දුන් පිළිතුරත් මෙලෙසයි. ඔයා එහි ඉඳලා මෙහි ආවේ කොහොමද? මැරුණා. මක් වෙලාද මැරුණේ? වෙඩි වැදිලා. වෙඩි වැදුනේ කොහොමද? ජනේලයෙන්. එතකොට වෙන කවුද හිටියේ? ගෙදර අය හිටියා. කාටද වෙඩි වැදුනේ? තාත්තටයි මටයි. ඔයාගේ කොහෙටද වෙඩි වැදුනේ? පපුවට. තාත්තට මොකද වුනේ? කකුලට වෙඩි වැදුනා. ඊට පස්සේ මොකද වුනේ? තාත්තව ඉස්පිරිතාලෙ ගෙන ගියා. එතකොට ඔයාට මොකද වුනේ? මම මැරුණා. ඊට පස්සේ මාව වල දැම්මා. වල දානකොට ඔයා කොහෙද? වහලේ උඩ. වහලේ උඩ කොහොමද හිටියේ? කැරිකි කැරිකි යනුවෙන් ප්‍රකාශ කළ වසන්ත පැවසේ ඔහුගේ සිරුර නැවත වලෙන් ගොඩගත් බවත්ය. දැන් ඉපදී සිටින මව දුටුවේ කොහෙදයි විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මව දුටුවේ රෝහලේ ඇදේ සිටියදී බවයි. වසන්තගේ සිරුරේ පපුවේ සහ පිටපැත්තේ පිහිටා තිබූ උපන් ලපේ මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්ෂි බවට පත් වුණා. වෙඩිබැදීම නිසා ෂෙල්ටන්ගේ පපුවට වැදුණු වෙඩි උණ්ඩේ පිටපැත්තෙන් පසාර වී ගොස් තිබූ බව ෂෙල්ටන්ගේ පවුලේ අයගෙන්ද හෙළි වුණා. පෙරමවේ ඥාතීන් හඳුනා ගැනීමත් වෙඩිබැදීම් පිළිබඳව සිදු කළ සියලු තොරතුරුත් නිවැරදිවම සනාථ වීම නිසා එදා ෂෙල්ටන් ලෙස ජීවත්ව සිටි දරුවා වසන්ත ලෙස උපත ලබා ඇති බව පරීක්ෂණවලදී තහවුරු වුණා. මහාචාර්ය ශ්‍රීවර්ධන විසින් සිදු කළ පරීක්ෂණයද ඔහුගේ පරීක්ෂණ ග්‍රන්ථයකට ඇතුළත් කර තිබෙනවා. ෂෙල්ටන්ට එල්ල වූ වෙඩි පහර සහ වසන්තගේ උපන් ලපේ පිළිබඳව එම වාර්තාවක සඳහන් කොට තිබ්බා. පියාට එල්ල කළ වෙඩි පහර වැදී මරණයට පත් වූ බව හෙළි කළ ලොව ප්‍රථම පුනර්භව සාධකයේ මේ ලෙස පරීක්ෂණවලට ඇතුළත් වී තිබෙනවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.